ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. මහනුවර නගරයට ආසන්නව පිහිටලා තියෙන තවත් වටිනා කියන දේපලක් අරගෙන අද මම මේ ඔයාලා වෙක් කරගෙන ඇවිල්ලා දැන් මේ ඉන්නේ මහනුවර වැවරවුමේ රතුබෝක්කුව හන්දියේ. ඉතින් මෙන්න මෙතන රතුබෝක්කුව හන්දියෙන් ඇතුළට තියෙන අම්පිටිය මාර්ගයෙන් තමයි අද අරන් එන දේපලට යන්න තියෙන්නේ. මේ මාර්ගයේ දිගේ ගොඩක් දුර එන්නේ නැහැ. කෙටි දුරක් ඉදිරියට එනකොට අපිට හම්බෙනවා සෙමිනේරිය හන්දිය. මෙන්න මේ පැත්තට ගියොත් අපිට යන්න පුළුවන් අම්පිටිය තලාතුවේ වගේ ප්‍රදේශවලට. මෙන්න මෙතනින් වම් පැත්තට තියෙනවා මීකණුව මාර්ගය. මෙන්න මෙතනින් තමයි මහනුවර මහනගර සභා සීමාවත් ආරම්භ වන්නේ. මෙන්න මෙතනින් මේ අතුරට තියෙන මීකණුව මාර්ගයෙන් තමයි අද අරන් එන දේපලට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ. මීකණුව මාර්ගයේ කෙටි දුරක් ඉදිරියට එනකොට ඔයාලට මෙන්න මේ වගේ මෙතන ඇත්තටම හතරමං හන්දියක් කිව්වොත් නිවැරදි. මාර්ග හතරක්ම තියෙනවා. ඉතින් මෙතන ලෑන්ඩ්මාර්ක් එකක් විදිහට බලා ගන්න පුළුවන් මරියතුමියගේ පිළිමයකුත් තියෙනවා. ඉදිරියෙන් තියෙන්නේ දෙමළ විද්‍යාලය. මෙන්න මෙතනින් වම් පැත්තට පහළට තියෙනවා පහළ තැන්නේ කුඹුර මාර්ගය. මෙන්න මේ මාර්ගයෙන් තමයි අද අරන් එන දේපලට ප්‍රවිෂ්ඨ වන්න තියෙන්නේ. ඒ මාර්ගය දිගේ කෙටි දුරක් ඉදිරියට එනකොට මෙන්න මේ මාර්ගයටම මුහුණලා පාරෙන් දකුණු පසට වන්නට තමයි අද ඔයාලා වෙනුවෙන් අරන් එන දේපල පිහිටලා තියෙන්නේ. මම දැන් මේ ඉන්නේ දේපල ඉදිරිපිට. අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ පර්චස් 12ක භූමි ප්‍රමාණයක ඉදිවිලා තියෙන කාමර දෙකක නිවසක් පිළිබඳව විස්තරයක්. ප්‍රධාන මාර්ගයේ ඉඳලා ගත්තාම මෙන්න මේ තමයි ඉඩමේ දකුණු පස මායිම. මේ බැම්මේ අවසානය වන තෙක් මේ මාර්ගයට මුහුණද තියෙනවා. මේ තමයි ප්‍රධාන මාර්ගයට මුහුණත තියෙන අවසාන මායිම. ඉතින් මෙතනින් ඉහළට පඩිපෙළක් දිවෙනවා ඉහළින් තිබෙන එක් නිවාසයක් උදෙසා. ඉඩමේ ආරක්ෂාව වෙනුවෙන් විශාල පැතිබැම්මක් ඉදි කරලා තියෙනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පැතිබැම්මක් අද කාලේ ඉදි කරන්න ගියොත් එහෙම ඔයාලට හිතා ගන්න පුළුවන් ද යන වියදම. ඉතින් ඒ වගේ ඉඩම ආරක්ෂා කරලා තියෙනවා මෙන්න මේ පැතිබැමි වලින්. කුඩා ප්‍රමාණයේ මෝටර රථ දෙකක් එකවර නැවැත්විය හැකි ආකාරයට පළලට හොඳ ගරාජයක් මෙතන තියෙනවා. ගරාජය ගොඩක් ඇතුළට හදලා නැති නිසා ඉතින් මෙතන ටිකක් දිග කාර් එකක් දාන්න නම් අමාරුයි. හැෂ්බැක් වාහන දෙකක් වගේ දාන්න පුළුවන්. ඉතින් මේ විසල් මෝටර රථයක් තමයි නවත්තලා තියෙන්නේ. ඉතින් මේ මෝටර රථයත් මෙතන ඊටාම පහසුවෙන් නැවැත්වීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙන ගරාජයේ වාහනේ පාක් කරලා මෙන්න මෙතන පඩිපෙළෙන් තමයි ඉහළට ප්‍රවිෂ්ඨ වන්න තියෙන්නේ. ඉඩමේ ටිකක් පිටුපසට වන්නට නිවස ඉදි කරලා තියෙන නිසාම මෙන්න මේ පැතිබැම්ම තවත් උස්සන්න පුළුවන් ආකාරයට කොලම්ස් දාලා හදලා තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය කරනවා නම් මේ නිවස තවත් මාර්ගය පැත්තට අරන් එන්න අවශ්‍ය කරනවා නම් ඒ සඳහා අවකාශය තියෙනවා. එහෙමත් නැත්නම් මෙතන බැම්ම තව ටිකක් උස්සලා ලස්සන ගාඩන් එකක් මෙතන හදාගන්න උනත් ඔයාට හැකියාව තියෙනවා. ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි මහනුවර නගරයේ ආසන්නව පිහිටලා තියෙන නිවාස ගත්තොත් එහෙම විකුණන්න තියෙන හැම එකක්ම වගේ කෝටි ගණන් නිවාස තමයි තියෙන්නේ. ඉතින් මේ අද ඔයාලා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන දේපල මිලියන 10ට අඩු මුදලකට තමයි විකිණීමට හිමිකරුවන් තීරණය කරලා තියෙන්නේ. දෙවන පඩිපෙළෙන් අපිට පුළුවන් නිවස ආසන්නයට ප්‍රවිෂ්ඨ වන්න. ඉතින් ඔයාට පේනවා ඇති හොඳට ඉඩකඩ තියෙන ආකාරයේ ටිකක් ලොකු මිදුලකුත් තියෙනවා. මේ නිවස තව ටිකක් ලොකු කරගන්න උනත් ඉඩකඩ ඉතුරු වෙලා තියෙනවා. වැදගත් මේ තමයි නිවසේ ඉදිරිපසට ආවට පස්සේ බලන්න මේ තියෙන සුන්දර නිදහස් පරිසරය. පහළ දර්ශනීය පරිසරය ගත්තාම තැන්නේ කුඹුර ප්‍රදේශය, තැන්නේ කුඹුර පාලම, ඒ වගේම රිජන්සි හෝටලය ඇතුළු සියලුම දේ මෙතෙන්ට මනාව දර්ශනය වෙනවා. ඒ වගේම වම්පසට වන්නට ගත්තාම ලේවැල්ල පාලමත් මහවැලි ගඟත් මනාව දර්ශනය වෙනවා. නකල්ස් ඒ වගේම හුන්නස්කිරිය වගේ සුන්දර කඳුපන්ති රාශියක්ම මෙතන ඉඳන් බලා ගන්න හැකියාව ඔන්න ඔයාලට තියෙනවා. දිවා කාලයේ වගේම රාත්‍රී කාලයේද අති රමණීය සුන්දර පරිසරයකට හිමිකම් කියනවා. ඒවල දකින්නේ Earl Regency හොටෙල් එක. මෙතන ඉඩමේ ප්‍රමාණය තියෙන්නේ පර්චස් 12ක ප්‍රමාණයක්. ඉතින් මේ නිවස ගැන කතා කරොත් එහෙම නිවස ආලින්දේ කොටසකින් ඒ වගේම නිදන කාමර දෙකකින් මුළු තැන්ගයකින් සහ බාත්රූම් එකකින් සමන්විතයි. මේ සම්පූර්ණ නිවසටම ස්ලැබ් එක දාලා තියෙන නිසා ඉතින් ඔන්න තවත් වර්ගඩි ප්‍රමාණයක් මේ දේපලට එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයාට තවත් මහලක් ඉහළට එසවීමේ හැකියාවක් තියෙනවා.
නිවසේ ඇතුළතට පිවිසෙන්න කලින් මං ඔයාට වටපිටාව පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්. ඉතින් මේ පැත්තෙන් මෙහෙම ඉස්සරහට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ ඉඩමේ අවසාන මායිම. මේ තාප්පය හදලා තියෙන්නේ අවසාන මායිමට මෙන්න මේ කොටසේ. ඉතින් මෙතනින් තව දොරටුවක් තියෙනවා බාත්රූම් එකටත් පිවිසෙන්න. දැන් අපි කියලා බලමු නිවසේ ඇතුළත තත්ත්වය කොයි වගේද කියලා. සම්පූර්ණ නිවසම ගෙබිම සිමෙන්ති පොළවෙන් තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් මම මුලින් සඳහන් කළ ආකාරයට සම්පූර්ණ නිවසටම ස්ලැබ් එක දාලා තියෙනවා. මේවල දකින්නේ ආලින්දය කොටස. මේ ආලින්දය කොටස එහෙම ඔයාට හිතනවා නම් ඉඩකඩ මදි කියලා තවත් ඉස්සරහට බිත්තිය දික් කරලා තව මේ ආලින්දයේ ඉඩකඩ වැඩි කරගන්න ඔයාට හොඳට මිදුලේ ඉඩකඩ ඉතිරි වෙලා තියෙනවා. මේ වල දකින්නේ එක් නිදන කාමරයක්. මේ වල දකින්නේ තවත් එක් නිදන කාමරයක්. නිදන කාමරවල හොඳට ඉඩකඩ තියෙනවා. ටිකක් ලොකු ඇඳක් දාලා අල්මාරියකුත් මේසයකුත් ඇතුළු සියලුම බඩු බාහිර ආදිය දාන්න පුළුවන් ආකාරයට හොඳට ඉඩකඩ මේ නිදන කාමරවල තියෙනවා. මේ වල දකින්නේ මුළු තැන්ගේ කොටස. දර පොරණුවක් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට පොරණුවක් සකස් කරලා තියෙනවා. ඉතින් වැඩි දෙනෙක්ගේ ප්‍රියමනාපේ තියෙන්නේ ගෑස් ටිපක් පාවිච්චි කරන්න. ඉතින් ඒ සඳහාත් ඉතින් මේ ස්ථානය ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මුළු තැන්ගේ අසලින්ම තියෙන පිටතට පිවිසීමේ දොරටුවෙන් එළියට එනකොටම දකුණු පසට වන්නට මේ නිවසේ බාත්රූම් එක පිහිටලා තියෙනවා. ඉතින් මේ බාත්රූම් එක නිවසට ඇටච් කරගන්න ඔයාට අවශ්‍ය කරනවා නම් ඉතින් එක් බිත්තියකුත් පුංචි වහලය කොටසකිනුත් ඒ දේ ඔයාට ඊටාම පහසුවෙන්ම කරගැනීමේ හැකියාව තියෙනවා. මේ තමයි නිවසේ ඇතුළාන්තයේ තත්ත්වය. ඉතින් ඔයාට දැනගන්න අවශ්‍ය කරන වැදගත්ම කාරණාව තමයි මේ දේපලෙහි මිල. ඉතින් පිරිසුදු සින්නක්කර ඔප්පු සහිත සියලුම අනුමැතියන් විශේෂයෙන්ම NBRO අනුමැතියද සහිතව මේ දේපල ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ලක්ෂ 98ක මුදලකට. ඉතින් මේ මිල ගණනුත් ඔයාට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. දේපල පරීක්ෂා කිරීමෙන් පසුව ඔයාට කරන්න තියෙන්නේ මේ තිරේ දිස්වන අංකයෙන් මේ දේපලේ හිමිකරු සම්බන්ධ කරගෙන දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ සුන්දර පරිසරයක පිහිටලා තියෙන මේ වටිනා කියන දේපල ඔයාගෙම කරගන්න එක. ඉතින් මේ වටිනා කියන දේපල ඔයා මිස් කරගන්න එපා. මොකද මේක ගොඩක් වටින දේපලක්. හොඳ ලාබෙට හම්බෙන අවස්ථාවක්. ඒ වගේම තමයි මහනුවර නගරයට තියෙන්නේ කිලෝමීටර් 4.5ක් වගේ දුරක්. වැවරවුමට තියෙන්නේ කිලෝමීටර් 2ක දුරක්. එතකොට ඔයාට මෙතනට අම්පිටිය මාර්ගයෙන් එන්නත් පුළුවන්, තැන්නෙකුඹර මාර්ගයෙන් එන්නත් පුළුවන්. හැමදේම තියෙනවා. ජලය, විදුලිය පහසුකම් තියෙනවා, මාර්ග පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි සියලුම අනුමැතියන් තියෙනවා. NBRO ඒ වගේම ප්‍රාදේශ සභා අනුමැතියන් ඇතුළු සියලුම දේවල් තියෙනවා. බැංක් ලෝන් එකක් ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක් මහනුවර නගරයේ ආසන්නව ඔයාට හම්බෙනවා ගොඩක් අඩුයි. ඉතින් මේ වටිනා කියන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා ඔයාට මතක් කරන ගමන් අදට අපි ඔයගෙන් සමුගන්නවා තවත් වීඩියෝවකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව. පරිස්සමෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.